උද්‍යෝගිමත් දවසක් ඒවා ක්‍රීඩාවට ආදරය කරන ඇලුම් කරනවාල හැමෝටම ලබන වසරේදී පැවැත්වෙන 19 වන IPL තරඟවලට අදාළ ක්‍රීඩක වෙන්දේසිය දෙසැම්බර් 16 වෙනිදා අබුඩාබිදී පැවැත්වීම නියමිතයි. මෙම ක්‍රීඩක වෙන්දේසිය පැවැත්වෙන්නේ අබුඩාබි ඉතිහාඩ් එරීනා හොටෙල් පරිශ්‍රය තුලයි. ඉතින් මෙවර 19 වන වතාවට පැවැත්වීම නියමිත IPL තරඟවලට අදාළව 16 වෙනිදා ක්‍රීඩක වෙන්දේසිය ආරම්භ වෙන මොහොතක මේ දක්වා 18 වතාවක් පවත්වා තිබෙන IPL තරඟ ඉතිහාසය තුලදී චෙන්නයි කණ්ඩායම සහ මුම්බයි කියන කණ්ඩායම් දෙක අවස්ථා 5 බැගින් සූරයන් බවට පත්වද්දී කල්කටා නයිට් රයිඩර් කණ්ඩායම අවස්ථා 3කදී සූරයන් බවට පත්ව තිබෙනවා. ඒ වගේම RCB, ඩෙකන් චාර්ජර්ස්, සන්රයිස්, රාජස්ථාන වගේම ගුජරාට් කියන කණ්ඩායම් අවස්ථා 1 බැගින් IPL සූරයන් බවට පත්වද්දී මෙවරත් කණ්ඩායම් 10ක් ක්‍රීඩා කිරීමට අවස්ථාව උදා කරගෙන තිබෙනවා. ඒ චෙන්නයි සුපර් කිං, මුම්බයි ඉන්දියන්, කල්කටා නයිට් රයිඩර්, RCB, දිල්ලි කැපිටල්, සන්රයිස්, රාජස්ථාන, ගුජරාට්, පංජාබ් වගේම ලක්නෝ කියන කණ්ඩායම් 10 තමයි මෙවරත් ක්‍රීඩා කරන කණ්ඩායම් බවට පත් තිබෙන්නේ. ඒ අනුව දෙසැම්බර් 16 වෙනිදා ආරම්භ වන ක්‍රීඩක වෙන්දේසියට කලින් පසුගිය වතාවේදී IPL තරඟවල නියෝජනය කළ ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 7 දෙනාගෙන් ක්‍රීඩකයන් 90 දෙනෙක් තමන්ගේ ස්ථාන එම කණ්ඩායම් තුලම රඳවා ගැනීමට අවස්ථාව උදා කරගෙන තිබෙනවා. ඒ කමුදු වගේම ඒෂාන් සන්රයිස් කණ්ඩායම වෙනුවෙන් නුවන් තුෂාර RCB කණ්ඩායම වෙනුවෙන් වගේම දුස්මන් චමීර දිල්ලි කැපිටල් කණ්ඩායම වෙනුවෙන් තමයි තමන්ගේ ස්ථාන ස්ථිර කරගෙන තිබෙන්නේ. ඒ වගේම කණ්ඩායම් වලින් ලිහිල්කර ක්‍රීඩකයන් බවට පත් තිබෙනවා වනිදු අසරංග, මයිස් තීක්ෂණ වගේම මතිස පතිරණ කියන ක්‍රීඩකයන් තිදෙනා. ඒ වගේම පසුගිය වර දසුන් චානක සහ කුසල් මෙන්ඩිස් ආදේශ ක්‍රීඩකයන් විදිහට කණ්ඩායම් නියෝජනය කළත් ඔවුන්ට මෙවර ස්ථානයේ අහිමිව ගොස් තිබෙනවා. ඔවුන්ද ක්‍රීඩක වෙන්දේසිය වෙනුවෙන් ඉදිරිපත් වූ ක්‍රීඩකයන් බවට තමයි පත් තිබෙන්නේ. ඉතින් 19 වන වතාවට පැවැත්වෙන මෙවර IPL තරඟවලට ක්‍රීඩක වෙන්දේසිය තුලට ක්‍රීඩකයන් 1390 දෙනෙක් ලියාපදිංචි තිබෙනවා. එයින් ක්‍රීඩකයන් 350ක් පමණයි වෙන්දේසියට ඉදිරිපත් කර තිබෙන්නේ. ඒ අනුව එම ක්‍රීඩකයන් 350න් ක්‍රීඩකයන් 77ක් පමණයි සඳහා ඉදිරිපත් කරන්නේ. එම ක්‍රීඩකයන් 77 දෙනා අතරට විදේශ ක්‍රීඩකයන් 31ක් ඇතුළත් වෙනවා. ඊටත් අමතරව වෙන්දේසියට ඉදිරිපත් කර තිබෙන මෙම ක්‍රීඩකයන් අතරින් ක්‍රීඩකයන් 40 දෙනෙක් කෝටි 2 ගණයට ඇතුළත් වෙනවා. එම කෝටි 2 ගණයට ඇතුළත් වන ශ්‍රී ලංකා ක්‍රීඩකයන් තිදෙනා තමයි වනිදු අසරංග, මයිස් තීක්ෂණ සහ මතිස්ස පතිරණ කියන ක්‍රීඩකයන් තිදෙනා. ඔවුන් මෙවැනිටත් ලන්සු ගත කර තිබෙන්නේ කෝටි 2 කාණ්ඩයටයි. ඊටත් අමතරව ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 45 දෙනෙක් මෙවර ක්‍රීඩක වෙන්දේසිය වෙනුවෙන් ලියාපදිංචි වුණත් ක්‍රීඩකයන් 12 දෙනෙක් පමණයි ක්‍රීඩක වෙන්දේසිය සඳහා ඉදිරිපත් වීමට අවස්ථාව උදා වී තිබෙන්නේ. එයින් වනිදු මතිස්ස වගේම මයිස් තීක්ෂණ කියන ක්‍රීඩකයන් තිදෙනා කෝටි 2 ගණයට අයත් වෙද්දී චරිත් අසලංක වගේම කුසල්ජනි පෙරේරා කෝටි 1 කාණ්ඩයට තමයි වෙන්දේසිය වෙනුවෙන් ඇතුළත් කර තිබෙන්නේ. ඒ වගේම මෙවර වෙන්දේසිය තුලදී බොහෝ දෙනා තම කණ්ඩායම් තුළට ලබා ගැනීමේ බලාපොරොත්තුෙන් පසුවන පැතුම් නිසංකට අඩු ලන්සුවක් ලබා තිබෙනවා. ඒ ලක්ෂ 75 කාණ්ඩයටයි. ඉතින් අපි දන්නවා IL T20 තරඟවල තුලදී ඔහු ඉතාම හොඳින් දස්කම් දක්වන ඒ වගේම බොහෝ දෙනා අපේක්ෂා කරන ඔහුව චෙන්නයි කණ්ඩායම මිලදී ගනිවි කියලා. ඉතින් ලක්ෂ 75න් ආරම්භ කළත් ඔහුට ලැබෙන වටිනාකම කොපමණද කියලා තාමත් සඳහන් කොට නැහැ. ඉතින් පැතුම්ට අමතරව ලක්ෂ 75 කාණ්ඩයට ඇතුළත් වෙනවා දසුන් ශානක, කුසල් මෙන්ඩිස්, විජේකාන්ත් වියස්කාන්ත්, දුනිත් වෙල්ලාලගේ සහ වෙන්ඩර් ෆර්නැන්ඩෝ කියන ක්‍රීඩකයන් 6 දෙනා. ඊට අමතරව ලක්ෂ 30 කාණ්ඩයට ඇතුළත් වෙන එකම ක්‍රීඩකයා තමයි ට්‍රෙවෙන් මැතිව්. ඔහු මයිස් තීක්ෂණගේ පන්දු යීමේ ඉරියව්වෙන් පන්දු යවන ක්‍රීඩකයා. ඉතින් මේ ක්‍රීඩකයන් 12 දෙනා තමයි මෙවර 19 වන වතාවට පැවැත්වෙන IPL තරඟාවලියේ ක්‍රීඩක වෙන්දේසිය වෙනුවෙන් ශ්‍රී ලංකාව නියෝජනය කරන ක්‍රීඩකයන් බවට පත් වන්නේ. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා මෙම ක්‍රීඩකයන්ට මෙවර IPL තරඟවල නියෝජනය කිරීමට අවස්ථාව උදා වෙවි කියලා. ඒ වගේම කෝටි 2කට ඇතුළත් වන වනිදු මතිස වගේ මයිස් කියන ක්‍රීඩකයන් ඔවුන්ගේ කෝටි 2 සීමාවෙන් කොපමණ දුරක් යාවිද කියලාත් අපි බලාපොරොත්තු වෙනවා. ඊට අමතරව හැමෝගෙම බලාපොරොත්තු වන පැතුම් නිසංකව කුමන කණ්ඩායමක් කොපමණ මුදලකට මිලදී ගනිවිද කියලාත් බොහෝ දෙනා විමතියෙන් තමයි බලාගෙන සිටින්නේ. ඉතින් අපේ එකම බලාපොරොත්තුව තමයි අපේ ක්‍රීඩකයන් හොඳ මිලකට අලෙවි වෙලා IPL තරඟවල තුල ක්‍රීඩා කරමින් Tamanගේ වර්ධනය තව තවත් වැඩි වර්ධනය කරගනිවි කියලා. ඉතින් එහෙනම් රැඳෙන්න අපිත් එක්ක දිගටම උණුසුම් වන ක්‍රිකට් ලෝකයේ අලුත්ම ක්‍රිකට් අප්ඩේට් දැනගන්න ශ්‍රී ලංකා ක්‍රිකට් අප්ඩේට් කියන අපේ නාලිකාව සමගින්. ඔයාලා හැමෝටම සුබ දවසක්. ජය වේවා.